අපි ගියා රතුපල්ලිය බලන්න. ඉතින් අපි යනකොට කට්ටියක් එක්ක යන ලෑස්ති වෙනවා. ඉතින් හොඳ අංකල් කෙනෙක් ඉඳලානේ අපි ඇතුළට ගත්ත ඩ්‍රෙස් එකක් දෙනකන් චුට්ටක් අපිට ඉන්න උනා. Have you seen the ground floor? There's a small pond is there like a swimming pool. And taps on someone washing their hands and then feet. That's we call ablution. It means purification. Before the prayers, we should be clean. And these tiles are the handmade tiles. It's manufactured in Iran. We imported from there. මෙතන තියෙන්නේ මේන් ප්‍රයාස් කියන තැන. එතනට කාටවත් යන්න දෙන්නේ නැහැ. මේ මොස්ක් එකේ ආකිටෙක්චර් ඩිසයින් එක දෙලුන් ගෙඩියක් බේස් කරන් තමයි කරලා තියෙන්නේ. ඒ නිසා තමයි රතු සුදු කලර්ස් වලින් ඒක ඔක්කොම කරලා තියෙන්නේ. ඉතින් මේක ඇතුළ හරිම ලස්සනයි. අපිට රූෆ් টොප් එකටත් යන්න පුළුවන්. මෙන්න මේ වගේ ෆ්ලෝර්ස් 3ක් නැගගෙන තමයි රූෆ් টොප් එකට යන්න තියෙන්නේ. ඉතින් රූෆ් টොප් එකේ ගොඩක් ෆොටෝස් ගහන්න එහෙම හොඳයි. ලස්සනයි. හැබැයි ඉතින් අපිට ඩ්‍රෙස් එකක් තියෙන නිසා මේ පොඩ්ඩක් ඉතින් අපි හිතන විදිහටම ෆොටෝස් ගන්න බෑ. මෙතනින් මේ හාබර් එකේ වීව් එක එහෙම ලස්සනට පේනවා. ෆොටෝග්‍රැෆි කරන කෙනෙක්ට එහෙමනම් ගොඩක් හොඳයි මෙතන ඇවිල්ලා ෆොටෝස් ගන්න. ඊට පස්සේ ඉතින් අපි ආයෙමත් පහලට ගියා. පහල දැන් තමයි අපිට හරියටම බලා ගන්න පුළුවන් උනේ. මේ පොන්ඩ් එක ලස්සනයි. එක දිහා බලාගෙන ඉන්න පුළුවන් අර වතුර හෙලවෙන විදිහ. ඉතින් මෙතෙන්ට එන්න මේ ටිකට් ගන්න නැහැ. ඩොනේෂන් දෙන්න පුළුවන් මොස්ක් එකට. මෙතන අපි 12 මාට වගේ ආවේ. ආයි 4 මාට තමයි කට්ටියක් වහම එක්ක යනවා කිව්වේ. ඉතින් අපි දෙන්න ආයි ෆලෝ ඩයක් එම් බීලා තමයි ආවේ.